අයිබෝන් ඩොක්ටර්. අයිබෝන්. ඩොක්ටර් අද අපි කතා කරන්න යන්නේ ඕපන් පෝස් ගැන. දැන් මේ ඕපන් පෝස් කියන්නේ වර්තමානයේදී තරුණයන්ට තියෙන විශාල ගැටලුවක්. මේ ගැටලුව වෙනුවෙන් යාළුවා ගොඩක් වියදම් කරලා තියෙනවා, එක නිෂ්පාදන අත්හදා බලලා තියෙනවා. ඒත් තාම ප්‍රතිඵලයක් නැහැ. මොකක්ද මේ ඕපන් පෝස් කියන්නේ? අපි චතුමී ඕපන් පෝස් හඳුනගමු. මොකද්ද ඕපන් පෝස් කියන්නේ කියලා බලමු. මොනවද ඇත්තටම ඕපන් පෝස් කියන්නේ? අපි දන්නවා දැන් හැම ව්‍යුහය හැම බාහිරින්ම තියෙනවා අපේ චර්මය සහ අදර්ශනීය මේද පටගේ තියෙනවා. අපි දන්නවා හැම සිදුරු තියෙනවා කියලා. ඉතින් හැමට සිදුරු වගේම හැම රෝම කූප තියෙනවා. ඉතින් ඕපන් පෝස් කියලා කියන්නේ හැම තියෙන මේ සිදුරු ප්‍රමාණයෙන් සාමාන්‍ය අගයට වඩා විශාල වීම තමයි ඕපන් පෝස් කියන්නේ. ඉතින් මෙහෙම හැම සිදුරු විශාල වුණාම ඒක බාහිරට ඇපිය වෙනවා. එතකොට බාහිරට පේන්නේ හැමතැනම හිල් වගේ ඇති වෙලා තියෙනවා වගේ තමයි පේන්නේ. ඉතින් මේක ඇත්තටම ලොකු ගැටලුකාරී තත්ත්වයක්. මුහුණේ ඇතිවන ඕපන් පෝස් මුහුණේ අවලස්සනට හේතුවක් වෙනවා. මුහුණේ විතරද ඕපන් පෝස් ඇති වෙන්නේ නැහැ. මුහුණ අතපය එතකොට ගෙල ප්‍රදේශය මේ ආදී ඕනෑම තැනක ඕපන් පෝස් ඇති වෙන්න පුළුවන්. හරි. එතකොට ඩොක්ටර් දැන් මේ ඕපන් පෝස් ඇති වෙන්නේ කොහොමද? මොන හේතු නිසාද මේවා මුහුණේ ඇති වෙන්නේ? ඔව් චතුමී ඇත්තටම ඕපන් පෝස් ඇති වෙන්න ගොඩාක් හේතු බලපානවා. අපි දන්නවා මේ හැම ඇතිවන සිදුරු වලට මූලිකවම බලපාන්නේ අපේ අභ්‍යන්තර සාධක කියලා. බාහිර සාධකත් බලපානවා. නමුත් බාහිර සාධක වලට වඩා අභ්‍යන්තර සාධක තමයි බලපාන්නේ. යමෙක්ගේ මුහුණේ හෝ අතපයේ වැඩිපුර hair growth එක වැඩි නම්, රෝම කූප සංඛ්‍යාව වැඩි නම් එහෙම අය ඕපන් පෝස් ඇති වෙන්න පුළුවන්. වැඩිපුර හැම අධික ඔයිලි වීම, ඊළඟට ජානමය සාධක, ඊට පස්සේ කාලාන්තරයක් තියෙන කුරුල්ල මේ කාරණා බලපානවා ඕපන් පෝස් ඇති වෙන්න. ඒ වගේම අභ්‍යන්තර ඇතිවන හෝමෝනමය වෙනස්කම්ත් බලපානවා ඕපන් පෝස් ඇති වෙන්න. ඒ වගේම තමයි කාලාන්තරය පවතින චර්ම රෝග පවතිනවා නම් ඒකත් ලොකු හේතුවක් වෙනවා ඕපන් පෝස් ඇති වෙන්න. මේ වගේ කාරණා තමයි බලපාන්නේ හැම සිදුරු ඇති වෙන්න. එතකොට ඩොක්ටර් දැන් අපි මීට කලින් අපේ වැඩසටහනේදී කතා කරා පිම්පල්ස් ඇති වෙන්නේ ගොඩක්ම යෞවනියන්ට, ඒ කියන්නේ යෞවනයන්ට. එතකොට මේ ඕපන් පෝස් වලටත් වයස් සීමාවක් තියනවද? ඇත්තටම ඕනම කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්. නමුත් අපේ වයසට යාමත් සමග හැම සිදුරු ඇතිවීම වැඩි වෙන්න පුළුවන්. හේතුව තමයි හැම ටෝන් එක වයසත් එක්ක අඩු වෙන නිසා ඒ හේතුවක් වෙනවා ඕපන් පෝස් ඇති වෙන්නට. ඩොක්ටර් එතකොට තමයි ඕපන් පෝස් කියන්නේ රෝගී තත්ත්වයක්ද? මේ රෝගී තත්ත්වය වළක්ව ගන්න පුළුවන් ක්‍රමයක් තියනවද? ඔව් චතුමී. ඇත්තටම ඕපන් පෝස් කියන තත්ත්වය රෝගී තත්ත්වයක්. රෝගී තත්ත්වයක් වගේම අපේ ඕපන් පෝස් ඇති වුනහම හැම අවලස්සන වෙනවා විතරක් නෙමෙයි. හැමට විශාල හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපි හැමදෙනාම විශේෂයෙන්ම අවධානයක් යොමු කරන්න ඕනේ හැම සිදුරු ඇති නොවි පවත්ව ගන්නට. ඉතින් මේ සඳහා වැදගත් වෙනවා අපි බාහිරින් භාවිතා කරන ආලේපන වර්ග. ඇල්කොහොල් සහ විස රසායනික ද්‍රව්‍ය තියෙන ආලේපන වර්ග භාවිතා නොකර සිටීම ඉතාම වැදගත් වෙනවා. ඊළඟට හැම පිරිසිදුභාවය පවත්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා. දැන් එතකොට ඩොක්ටර් අපි ඕපන් පෝස් ඇති වෙලා ඒ පීඩා විඳින කෙනෙක්ට නිවසේදීම කරන්න පුළුවන් ප්‍රතිකාරය මොකක්ද? ඇත්තටම හැම සිදුරු වුණාට පස්සේ හැම ගොඩාක් සිදුරු තියෙනවා නම් නිවසේදී ඔබ ප්‍රතිකාර නොකර ඉන්න එක තමයි වැදගත් වෙන්නේ. මොකද මේ සිදුරු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ දන්නා ඖෂධ බොහෝමයක් පාවිච්චි කරලා රෝග තත්ත්වය වැඩි කරගන්නවට වැඩිය වටින්නේ වෛද්‍යවරයෙක් මුණ ගැසිලා ඔබේ රෝගීට ප්‍රතිකාර කර ගැනීම. නමුත් අපි බලමු චතුමී නිවසේදී අපි කොහොමද සිදුරු සහිත හැම පරිස්සම් කරගන්නේ කියලා. ඒක ඉතාම වැදගත්. ඒකෙදී ක්‍රම 3යි තියෙන්නේ. clean, protect and nourish. අපි හොඳින්ම අපේ හැම පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මෙහිදී අපි හැම පිරිසිදු කරද්දී ඉතා මෘදුව හැම පිරිසිදු කිරීම වැදගත් වෙනවා මුහුණ වගේම අත සහ පය ආශ්‍රිත හැමත්. ඊළඟට ප්‍රොටෙක්ට් කරගන්නේ කොහොමද? අපිට පුළුවන් අපි අවුවට ගොඩාක් නිරාවරණය කෙනෙක් නම් සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම
මේ සඳහා නිර්දේශිත ආලේපන වර්ග තියෙනවා. ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට හොඳ පෝෂ්‍යදාහී ආහාර වේලක් ලබා ගැනීම ඉතාම වැදගත් හැමේ නිරෝගීතාවය සඳහා. ඉතින් හැමේ සෑම රෝගයකටම අත්‍යවශ්‍ය කාරණාවක් තමයි පෝෂ්‍යදායී ආහාර. ඉතින් වැඩිපුර එළවලු කන්න, පළතුරු කන්න, කොළ ಜಾති, පලා ಜಾති නිතරම ආහාරයට ගන්න ඒක ඉතාම වැදගත් වෙනවා ඕපන් පෝස් වලින් වැළකී සිටින්න. ඉතින් චතුමි මම ඔයගොල්ලන්ට මෙතෙන්දම මතක් කරලා දෙන්නම් ආයුර්වේදයේදී අපිට ගන්න පුළුවන් අත්බෙහෙත් කීපයක්. අපි ආයුර්වේදයෙන් සිදුරු සහිත හැමත ප්‍රතිකාර කිරීමට යොදා ගන්න ලබන ඖෂධ තමයි දෙලොම්, කොහොඹ තෙල්, මීපැණි, ලෙමන්, කහ සහ සුදු හඳුන් කියන ඖෂධ වර්ග. ඉතින් අපිට පුළුවන් මේ ඖෂධ වලින් සාදාගත් අත්බෙහෙත් නිවසේදී භාවිතා කරන්න. මේක ඊටම පරිස්සමට කරන්න ඕන පිළියමක්. කහ, යෝග, සුදු හඳුන් සම ප්‍රමාණ අරගෙන මිශ්‍රණයක් සාදා මුහුණ මත ආලේප කර විනාඩි 20ක් තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න පුළුවන්. ඒ වගේම මීපැණි සහ දෙහි උස එකට කලවම් කර සිදුරු සහිත හැමේ ආලේප කර විනාඩි 20ක් තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න පුළුවන්. ඉතින් මේ සිදුරු සහිත හැම මූලික අධීරයේදී ඔබ ප්‍රතිකාර කරන්න නිවසේදී. නමුත් මේ ඉතා වර්ධනය වූ රෝග තත්ත්වයක් නම් වැදගත් වෙන්නේ සුදුසු කම්ලත් වෛද්‍යවරයෙක් හමු වීම තමයි. එතකොට ડોක්ටර් දැන් අපි මේ ඕපන් පෝස් වලට ඒ සත්කාරය කරද්දී සම්පූර්ණ මූණටම කරනවද නැත්නම් ඒ ප්‍රදේශයට විතරයිද? ඔව් චතුමි. අපි සිදුරු සහිත හැමත ප්‍රතිකාර කෙරෙද්දී ඒ විතරක් නෙමෙයි හැමේ ඕනෑම රෝගයකට ප්‍රතිකාර කරද්දී ඒ රෝග ඇති ස්ථානයේ පමණක් සිදු කිරීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මම කියන්නම් ඔයාගේ මුහුණ රෝග සහිත හැමක් නම් මුහුණට විවිධ පැක් වර්ග දැමීම වැළකෙන්න ඕනේ අන්න මේ කාරණාව නිසා. ඉතින් අපි මුලින්ම ඒ රෝගය සුව කර ගැනීම අත්‍යවශ්‍යයි. ඊට පස්සේ තමයි මුහුණට අදාළ පැක් වර්ග භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලන්ට සුදුරු සහිත සමට ස්ථිර විසඳුමක් ලබා ගන්න පුළුවන් සුව කළ හැකි රෝග තත්ත්වයක්. ඉතින් ආයුර්වේදයේ ඒ සඳහා ප්‍රතිකාර බොහෝමයක් සඳහන් වෙනවා.